Audio Jungle. 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 සනස බැංකුවේ කළමනාකාර තැන්පත් නෙළුම් ශාන්ත මහත්මයාටත් ඒ වගේම ලක්ෂ්මන් මහත්මයාටත් අපි ආරාධනා කරනවා වේදිකාවට එන්නට කියලා. ව්‍යාපාරික චන්දන නුවන් කුමාර මහත්මයා, රුවන්පුර ස්ටෝස් අධිපති චමින්ද රුවන් කුමාර මහත්මයා, ඒ වගේම සයිනි ස්ටෝස් ගාමිණී විජේරත්න මහත්මයාණනි, සෙනරෝ මෝටර්ස් සුපුන් මහත්මයාණනි ඔබටත් ආන්‍යාබෝස් ආයතනයේ අධිපති සරත් කුමාර මහත්මයාණනි ඔබතුමන්ට, ඒ වගේම ව්‍යාපාරික එච්.එස්. ගුණරත්න මහත්මයාණනි ඔබතුමන්ට, චන්දන සමූහ ව්‍යාපාරී අධිපති චමින්ද වීරසූරිය මහත්මයාණනි ඔබතුමන්ට, ජේ.එම්.එස්. අධිපති රෝහණ සරත් චන්ද්‍ර මහත්මයාණනි ඔබතුමන්ට, ඔරෙන් රීච් ආයතනයේ අධිපති සරත් ගෝපිටිය මහත්මයාණනි ඔබතුමන්ට, එම්.ටී.අයි ව්‍යාපාරික ආයතනයේ සිසිර මලවිආරච්චි මහත්මයාණනි ඔබතුමන්ට, සමාජ ක්‍රියාකාරී ආර්.එම්.වී. අජිත් මහත්මයාණනි ඔබතුමන්ට, ව්‍යාපාරික දිලීප් තාරුක මහත්මයාණනි ඔබතුමන්ට, ශේන මල්ශාලාවේ අධිපති ශේන මහත්මයාණනි ඔබතුමන්ටත්, රංජිත් ආයතනයේ අධිපති රංජිත් ප්‍රේමතිලක මහත්මයාණනි ඔබතුමන්ටත්, නාලී රටරකියාවේ නියුතු නෙල්කා
මහත්මියට නියෝජනය කරමින් ඇගේ පියාණන් වන ආර් සිරිසේන මහත්මයාණන් ඔබතුමන්ට ව්‍යාපාරික චින්තක දිනේෂ් මහත්මයාණන් ඔබතුමන්ට ඉෂාන් මණික් ආයතනයේ අධිපති ඉෂාන් මහේෂ් මහත්මයාණන් ඔබතුමන්ට මිහිරු පූජා භාණ්ඩාධිපතිනි සඳ රේඛා මහත්මියනි ඔබතුමියට ගොඩකැල ප්‍රාදේශීය සභා මන්ත්‍රී වෙළඳ ව්‍යාපාරික පියතිලක මහත්මයාණනි ඔබතුමන්ට ගීතානී ජෝලිස් අධිපති රෝහිත මහත්මයාණනි ඔබතුමන්ට හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රියන්ත බණ්ඩාර ගුණතිලක මැතිතුමනි ඔබතුමන්ට ප්‍රේමරත්න මල්ශාලාවේ අධිපතිතුමනි වෙළඳ ව්‍යාපාරික සමරකෝන් මහත්මයාණනි ජයරූප ශිල්පී ලක්ෂාන් තිලකරත්න මහත්මයාණනි ඔබතුමන්ට වෙළඳ ව්‍යාපාරික සුමුදු මහත්මයාණනි ඔබතුමන්ට චලෝ ආයතනයේ අධිපතිතුමනි ඔබතුමන්ට කොමර්ෂල් ක්‍රෙඩිට් නියෝජනය කරමින් පැමිණි සිටින නියෝජිත මහත්වරුන්ට ප්‍රින්ස් රණවිරු එකමුතුව නියෝජනය කරමින් එම් සේනාරත්න මහත්මයාණනි ඔබතුමන්ට ඒකම එම් රංජිත් විජේරත්න මහත්මයාණනි දර්ශන කපුගේ ඇතුළු සියලුම යුද හමුදා සමාජික මහත්වරුනි එන්නට කියා ආරාධනා කරන පොල්තෙල් පහන් වැටි ආලෝකමත් කිරීමට हार्डवेयर अधिपति सुमित महात्माननी අපි ඔබතුමන්ට ආරාධනය කරනවා ව්‍යාපාරික ගාමිණී සරත් කුමාර මහත්මයාණනි कंप्यूटर अधिपतिතුමනි व्यापारिक डी.एच. लक्माल महात्मयाණනි व्यापारिक विमलावती महात्मिයනි व्यापारिक सेनारत्न महात्मयाණනි विश्रामिक युद्ध हमुदा निलधारी उपालि कुलतुंग महात्मयाණනි පොදුජන එක්සත් පෙරමුණ රත්නපුර දිස්ත්‍රික් සංවිධායක ජයලත් ප්‍රියන්ත මහත්මයාණනි ඔබතුමන්ට ව්‍යාපාරික නන්දන රුවන් මහත්මයාණනි ව්‍යාපාරික නිශාන්ත මහත්මයාණනි ව්‍යාපාරික රුවන් චන්දන මහත්මයාණනි people leasing අලවි නියෝජිත ප්‍රවීන් තරුෂ මහත්මයාණනි ඔබතුමන්ට ප්‍රින්ස් ක්‍රීඩා සමාජය හා යෞවන සමාජයේ සමාජික කපිල මහත්මයාට භාණ්ඩාගාරයේ දිල්ෂාන්ට සභාපති නිපුන්ට ලේකම් ගයත්‍රීට ලෝචන සංජු රේෂාන් දමිත් ප්‍රමිදු ගයාන් කාංචන අනුශාසක මණ්ඩලයේ පාඨශාලා ආචාර්යනී චින්තා මහත්මියට වසන්ත මහත්මයාට තිලකරත්න මහත්මයාට PWA ජයසිංහ මහත්මයාට H තිලකරත්න මහත්මයාට සමාජ සේවා නිලධාරී කපිල මහත්මයාට වඩු කාර්මික ශිල්පී සංජීව මහත්මයාට විදුලි කාර්මික ශිල්පී විජේරත්න මහත්මයාට රෝහල් සේවයේ නියුතු ලක්ෂ්මන් කරුණාතිලක මහත්මයාණනි ඔබතුමන්ට ප්‍රසන්න අධිපති ශාමින්ද මහත්මයාණනි ඔබතුමන්ට අවසානයේ ක්‍රීඩා සමාජයේ डी.एच. මෙවන් අනෝජ් මහත්මයාට මෙවන් මාළගේ ඉන්නවා. මෙන්න මේ ටික තමයි අද දවසේ පොල්තෙල් පහන් වැටි ආලෝකමත් කිරීමේ අවස්ථාවට කැම් දාගෙන එන බලාපොරොත්තුව. හිතවතුනි අපි නාමාවලිය කියවුවා ආරාධනා කරනවා ආදරෙන් ඔබට ප්‍රධාන වේදිකාවට එන්නට කියා. මා ආරාධනා කළ අපේ ප්‍රදේශීය ව්‍යාපාරික බවතුන් ඒ වගේම කලාකරුවන් අපි ආරාධනා කළා ගොඩකේල පොලිස් ස්ථානාධිපතිතුමන්ට සුබ මොහොතින් ආරම්භ කරනවා පොල්තෙල් පහන් වැටි ආලෝකවත් කිරීමේ කටයුත්ත. මේ දිදුලන පහන් වැටියක් සේම ප්‍රින්ස් ක්‍රීඩා සමාජයේ ගත්තා වූ මහන්සිය ආලෝක වේවායි කියන සුභාශිංසන ප්‍රාර්ථනාවත් එක්ක මෙම මොහොතේදී අපේ ගොඩකවල පොලිස් ස්ථානාධිපතිතුමන් නියෝජනය කරමින් පරිසර පොලිසිය ස්ථානාධිපතිතුමන් සහභාගී වී සිටිනවා. එතුමාලත් අපි මේ අවස්ථාවේදී ශීල් ගන්නනවා. මේ ආලෝකමත් වන්නේ ගොඩකවල පල්ලේ කුඹුර කල්කුණුගොඩ ප්‍රින්ස් ක්‍රීඩා සමාජයේ විසින් ඔවුන් දෙවෙනි වරටත් ආදරයෙන් ඔබට තිලන කරන
පොසොන් කලාපයේ අවසාන දින රාත්‍රියේ මහා සංගීත ප්‍රසංගය ආරම්භ කරන්නට පෙර ආතුව පොල්තෙල් පහන් වැටි ආලෝකමත් කිරීමේ කටයුත්තයි අපි සිදු කරනු ලබන්නේ. අපේ සම්භාවනීය ආරාධිත අමුත්තන් සියලු දෙනාම ඒකරාශී කරගෙන ඒ කටයුත්ත අපි මේ මොහොතේදී දියත් කරමින් සිටිනවා. ඉතින් ස්තුති වන්ත වෙනවා අප වෙනුවෙන් දක්වන්නා වූ මේ සහයෝගීතාවය වෙනුවෙන්. ඒ වගේම මම මුලින් කියපු නාමාවලියේ අපේ හිතවතුන් මේ අවස්ථාවට සහභාගී වී සිටිනවා නම් ඉක්මනින් එන්න වේදිකාවට ඔබ පොල්තෙල් පහන් වැටි ආලෝකමත් කිරීමේ අවස්ථාවට සහ සම්බන්ධ වීම සඳහා ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වෙනවා මහිපාලක අපේ බණ්ඩාර මහත්මයා. ඔබතුමාත් අපි මේ අවස්ථාවේදී සිහිපත් කරනවා බොහොම ස්තුතියි සහභාගීත්වය. හැමදාමත් අපිට අතහිත දෙන කෙනෙක් ඕනෑම සමාජ සේවාවක් තුළදී අපේ මහිපාල අපෝ අපිට නිරන්තරයෙන් සහයෝගය ලබා දෙන කෙනෙක් අපි ඔහුත් මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. හොඳයි හිතවතුනි දැන් පොල්තෙල් පහනේ ආලෝකමත් වෙමින් කෙමෙන් ඒක ආලෝක වෙනවා. ඒ වගේම එළියෙන් ආලෝකවරුන් මේ ප්‍රසන්න මහත්මයා අපිට ලොකු පරිත්‍යාගයක් කළා තියෙනවා. සෝපා සැටි තුනක් දීලා තියෙනවා. පින්වත් මහත්මයෙක් බොහොම හිත හොඳ දන්න පුජ්‍යලයෙක්. අපි ඔහුත් මේ අවස්ථාවේදී සිහිපත් කරනවා අපිට දක්වා වූ ඒ අනුපමේය සේවාවට චන්දන මහත්මයාත් වෙනවා. පොල්තෙල් පහන් වැටි ආලෝකමත් කිරීමේ අවස්ථාවට අපේ ගාමිණී වෙළඳ ව්‍යාපාරික මහත්මයා සුහද මහත්මියත් අපි මේ අවස්ථාවේ සිහිපත් කරනවා. තිලරත් මහත්මයා ඔබතුමුනුත් අපි මේ අවස්ථාවේදී සිහිපත් කරනු ලබනවා. ආන්‍යා අධිපතිතුමත් මේ අවස්ථාවට සහභාගී වී සිටිනවා. ඉතින් මේ ඔක්කොම එකතු කරගෙන තමයි අද මේ පොල්තෙල් පහන් වැටි ආලෝකමත් කරලා මේ පොසොන් කලාපයේ අවසාන දින අපි සරිටුවාන් කරන්න බලාපොරොත්තු වෙනවා. ක්‍රීඩා සමාජය අපේ සංජු, පාන්කුඩු නිර්මාතෘ සංජීව, නිපුණ ලක්ෂිත ඕගොල්ලෝ අපි වේදිකාවට කැඳවි ඕගොල්ලෝ තමයි මේ මහා කටයුත්තේදී ක්‍රේෂාන් කවිශ්‍ය ඕගොල්ලෝ තමයි අපිට හයියක් උනේ. ඒ හින්දායි ඒ ආඩම්බරය අපිට තියෙන නිසා තව තවත් ඔබව දිරිගැන්වීමක් වශයෙන් අප මේ අවස්ථාවේදී ඔබ වේදිකාවට කැඳවාගෙන ආවා. රවින්දු කකුළු මහත්මයා, කපිල පේන හැටියට කියන්න හොඳයි. මලින්දු ඔබට අපි ආරාධනා කරනවා පොල්තෙල් පහන් වැටි ආලෝකමත් කිරීමේ කටයුත්තට සහභාගී වෙන්න කියලා. පොල්තෙල් පහනේ නිර්මාතෘ කුමාර මහත්මයාණනි ඉක්මනින් එන්න වේදිකාවට. ඔබ එනකන් අපි බලාගෙන ඉන්නවා. දමිත් ලෝචන ඔබත් ඇවිදින් අප පොල්තෙල් පහන් ආලෝකමත් කිරීමට. දිල්ෂාන් ගජනායක මේ වෙලාවේ ඔහු නෑ සිහිපත් කරන්නට ඕන. අපි ඔහුට කටයුත්තක් බාර කළා. අපේ සංගීත කණ්ඩායම බාර දුන්නා එයාට. එයා ඒ ස්ථානයේ ඉන්නවා. ගායත්‍රී සඳමාලි, ගායනී කාංචනා, මෙන්න මේ අය. ඒ වගේම මෙවන් පුතා අපි ඔබට ආරාධනා කරලා යන්න තාත්තත් එක්කම අල්ලගෙන පොල්තෙල් පහන් වැටි ආලෝකමත් කරන්න. මෙයා තමයි මේ ප්‍රධාන සංවිධායකවරයා වශයෙන් මෙවන් ගත්ත වෙහෙස, ඔහු ගත්තා වූ වෙහෙස වෙනුවෙන් අපි ඔහුට ස්තුතිවන්ත වෙනවා. මේ දැවැන්ත සංගීත සදාවක් ඔබට ගෙනාවේ මෙවන්. ඒක නොකිව්වොත් මගේ කට හොඳ නැහැ. ඒ හින්දා අනිවාර්යෙන් මෙවන් ඔබ තමයි ඔබේ තරුණයන් එක්ක එකතු වෙලා ව්‍යාපාරික ස්ථාන මහතුරුන් හොයාගෙන ගිහිල්ලා මේ කටයුත්ත සූදානම් කළේ.
පොල් තෙල් පහන් වැටි ආලෝකමත් කිරීමේ අවස්ථාවට සහභාගී වුණු අපේ සම්භාවනීය ආරාධිත අමුත්තන් සියලු දෙනාටම බෙහෙවින් ස්තුතියි. සාමය සුරක්ෂිත කරන්නට ගොඩකැල පොලිස් ස්ථානාධිපතිතුමන් ඇතුළු ශිකාර මණ්ඩලය අප මේ අවස්ථාවේදී ශීපත් කරනු ලබනවා. හොඳයි. එහෙමනම් මේ සෞන්දර්ය චාරිකාවට යන්නට අපි සූදානම් වෙන වෙලාව. මේ දින කිහිපය මුළුල්ලේ දිනම ඔබත් එක්ක මා දොඩමළු වුණා. ඒ හින්දා අපි අද දවසේ සුවිශේෂ වූ නිවේදන ශිල්පියෙක් අපි මේ ස්ථානයට ගෙනාවා. ඔහු ආදරයෙන් පිය සෙනෙහසින් ළඟා කරගෙන තම ආදරණීය පියාගේ අඩිපාරේ ගමන් කරමින් ඒ රුවන්පුර ජනතාවගේ හදවතට සමීපව වෙච්ච අපේ දයාතිස්ස ලියන ගුණවර්ධන අපේ ප්‍රධාන නිවේදක ශිල්පියා මාධ්‍යවේදියා ඔහුගේ අඩිපාරේ ගමන් කරමින් ඔහුගේ සදාදරණීය පුත්‍රරත්නය අද අපිත් එක්ක ඇවිදින් සිටිනවා. ඉතින් අපේ දැන් තව පොඩ්ඩකින් අපේ සංගීත කණ්ඩායම වේදිකාවට ළඟා වෙනවා. ඉන්පස්සේ මම ඒ දක්ෂ නිවේදක ශිල්පියා කැඳවන්නට බලාපොරොත්තු වෙනවා. දැන් අපි සූදානම් වෙනවා. අපේ සංගීත කණ්ඩායමේ ස්ථානයේ හිටියා පෙරහුරුව පවත්වලා ඔවුන් පොඩි කටයුතු රාශියක් තියෙනවා ඔවුන්ගේ. ඒව ටික සියල්ල නිමා කරගෙන වේදිකාවට දැන් ඉතාමත් වාසන්නේ එනවයි කියන පණිවිඩය අපිට ලබා දුන්නා. ඒ හින්දා අපි ඒ මොහොත එනකන් පුංචි දෙයක් තියෙනවා. තා පොඩ්ඩෙන් මට අමතක වෙනවා. මොකද දන්නවද? මේ කටයුතු වලට දැක්වා වූ අනූපමේය සේවාව වෙනුවෙන් මෙවන් ඔයාට තියෙනවා පිළිගැනීමයි ස්තුතියයි දෙකම දැන්. ඔයා එන්න. මෙයා වෙනුවෙන් ගාම හොඳ ලස්සනත් පොළසමක් කොල්ලට. රයිට්. මෙවන් ඔබට බාරයි පිළිගැනීමත් ස්තුතියත් දෙකම එක සාහලමාරව. බොහොම ස්තුතියි මේ දවස් ටිකේම අපිත් එක්ක හිටපු ගාමිණී මාමට. ඉතින් මුලින්ම කියන්න ඕනේ පහුගිය දවස් ඔක්කොගෙම අධික වර්ෂාවක් ඇදහැළුණා. ඉතින් අපේ පොසොන් කලාපය සාර්ථකව පොසොන් කලාපයක් විදිහට කරා කියලා විශ්වාසයක් තියෙනවා. කානිවල් එක කෙසේ වෙතත්. ඉතින් මම කතාව පටන් ගන්න කලින් පැමිණ සිටින සියලුම ආරාධිත අමුත්තොන්ගෙන් අවසරයි සහ මෙතනට පැමිණලා සිටින අපේ ඔයාලා හැමෝගෙම අවසරයි. ඇත්තටම හිතුවේ නෑ නේද මේ වගේ දෙයක් කරයි කියලා. අපි ගිය අවුරුද්දේ පොසොන් කලාපයක් කරා. හැබැයි මේ ආවට මියුසිකල් එකක් කරන්න තරම් අපිට ගිය අවුරුද්දේ එහෙම දෙයක් හිතේ තිබුණෙත් නෑ. හැබැයි මේ අවුරුද්දේ අපි ඒක කරා. ඉතින් අපිට මේ ක්‍රීඩා සමාජයක් විදියට ඇත්තටම සතුටුයි. ප්‍රධාන අනුග්‍රාහකයෙක් කියලා කෙනෙක් නැතුව ගොඩකෙවල වරායයි නියංගම වැකිනියාය පල්ලෙකුමුර ගල්කුලගොඩ යපල්ලාර පල්ලෙබැද්ද බලවින්න බඹරගස්තන්න මේ හැම පැතිවලම ඉන්න ව්‍යාපාරික ප්‍රජාව එකතු කරගෙන අනුග්‍රහක දැන්වීම සමගින් හැමදේමත් එක්ක මේ යන ලෑස්ති වෙන ගමනක්. ඉතින් ඇත්තටම සතුටුයි මේ එහෙම දෙයක් කරන්න ලැබිච්ච එක ගැන. ගමක් විදිහට වැඩක් කරද්දී අර කකුලෙන් අදින අය උනත් නැතුව නෙමෙයි ඒක ඕන තැනක තියෙනවා. ඔවුන්ට මේ උදව් කරපු අයටත් වඩා ස්තුති කරන්න ඕනේ. මොකද මේ එයාලා හින්දා තමයි මේ අපි මෙතන ඉන්නේ. මොකද අර කතාවක් තියෙනවානේ ෆෝම් කරන්න නැත්තම් මේ වැඩක් වෙන්නේ නැහැ කියලා. අපි ඒවෙන් ඇත්තටම මේ පොඩි පන්නරයක් ලැබුවා. ඉතින් මේ හැමෝටම ස්තුතියි. මෙතනට ආපු ආරක්ෂකයන්ස් වලටත් ස්තුතියි. මොකද එයාලා අපි වෙනුවෙන් එයාලා කාලය වැය කරලා අපි වෙනුවෙන් මෙතනට ඇවිල්ලා තිනවා. ගොඩකෙවල පොලිස් ස්ථානාධිපතිතුමා විශේෂ ස්තුතියක් කරන්න ඕනි. අපිට මේ සංගීත ප්‍රසංගය තියන්න ලොකු සහයෝගයක් දුන්නා. අපිව ගයිඩ් කරලා ලියුම් ලියන හැටි පවා ඒ දේවල් වලින් අපිට ලොකු සපෝට් එකක් දුන්නා. ආරක්ෂක අංශයක් කියන්නේ අන්න එහෙම දෙයක් කියලා අපි විශ්වාස කරනවා. ඔවුන්ගෙන් අපිට සහයෝගය හම්බුණා. අදත් ඒ සහයෝගය තියෙනවා. ඉතින් ඇඹිලිපිටිය ඩිලයට කියන ලංකාවේ ජනප්‍රියතම
සංගීත කණ්ඩායමක් එක්ක අපිට මේ අපේ ගමේ තියෙන මේ වගේ ස්ටේජ් එකක් මේ වගේ සංගීත කණ්ඩායමක් එක්ක ගහන පළවෙනි මියුසිකල් එක මේ වගේ එකක් කරන්න ලැබිච්ච එක ගැන අපි ඇත්තටම සතුටුයි. ඉතින් මේකට උදව් කරපු සහ උදව් නොකරපු හැමෝටම බොහොමත්ම ස්තුතියි. බෙවිනි සුති මෙවන් ඔබට ඉතින් ඔබේ කොළු රෑනත් කෙලි රෑනත් එක්ක එකතු වෙලා මේ ලස්සන වැඩේ මහා විශාල වැඩේ යෝධ වැඩේ ඔබ පෙරමුණ අරගෙන අපේ ප්‍රධාන සංවිධායකවරයා වශයෙන් අරගෙන කරටම අරගෙන මේ කටයුතු නිර්මාණය කිරීම පිළිබඳව අපි ඔබට ස්තුතිවන්ත වෙනවා. ඒ ස්තුතිය හදපිරිස් සතුටින් හැබැයි දුක් හිතන දේවලුත් තිබුණා ඔය ASCII නැතුවා නොවේ. අපි ආරාධනා කළා පෞගිය 10 වෙනි දිනදන් මේ දක්වා මේ පොල්තෙල් පහන් වැටි ආලෝකමත් කරලා නතර වේදිකාවක් ගහලා තිබුණා. ඒ වේදිකාවේ තමයි අපි හිටියේ. ඉතින් ආරාධිත අමුත්තන්ට එන්නට කියලා අපි ආරාධනා කළා. ඒ වෙලාවේදී මෙවන් ඒ ස්ථානයේ හිටියා. ඉතින් මේක නොකිය බෑ. මා එක්ක අමනාප වෙන්නත් එපා තරහ වෙන්නත් එපා. කවුරුන් හෝ කෙනෙක් නමක් ලියපු නැති ඇම්ලොප් එකක් එහෙම නැත්නම් ලියුම් කවරයක් පොල්තෙල් පහන දැල්වලා දීලා ගිහිල්ලා තිබුණා. ඒ දීපු අපි නම් හිතන්නේ ඒක නිකන් විනෝදයට කළා වගේ කියන එක. ඒක තිබිච්ච ගාන කියන්න බෑ. දැන් මෙහෙම ගත්තොත් රුපියල් 10යි කියලා ගණන් කරන්නකෝ. 10යි 20යි කියලා ගණන් කරනෝ. මෙන්න මේ අතේ ඇඟිලි පහක එකක් තමයි ඒක ඇතුලේ දාලා තිබුණේ. අතේ ඇඟිලි පහක එකක් මෙහෙම දාලා තිබුණේ. ඉතින් ඒ ගැන ඇත්තටම අපි දුක් වෙනවා. ඒ ගැන අපි කනගාටු වෙනවා. කෙසේ වෙතත් අපි මේ ගමන නවත්තන්නේ නැහැ. ලබන අවුරුද්දේ කරනවාමයි මේ වැඩේ. අනිවාර්යෙන් කරනවා. ලබන අවුරුද්දේ සමහරලාට තොරණක් පෙතන ඉදුවේ. මහා සංගීත ප්‍රසංගයකුත් එක්ක කරනවානේ ලබන අවුරුද්දේ. දැක්කද අපේ කණ්ඩායම කියන කරනවා කියලා. එහෙමනම් ඉතින් අපිට හයියක් යොද සත්‍යයක් මම මේ පොන්චි වේලාව ගත්තේ අපේ සංගීත කණ්ඩායම එනතුරු ආපු ගමන් අපි ඔවුන්ට වැඩේ බාර දීලා අපි බහිනවා බිමට. අපිට අද නටන්න ඕන. හොඳට පොඩ්ඩක් නටන්න ඕන. ඇඟට තැලෙන්න නටන්න ඕන. ඉතින් ඒ හින්දා අපි වේදිකාවෙන් බහලා යනවා. ඒකට නියම ඔරිජිනල් බඩුවක් අරන් ආවිල්ලා තියෙන රත්නපුරේ අපේ රුවන්පුරේ වැඩිපුර ඉන්නේ රුවන්පුරේ බඩුවද අපේ වේදිකාවේ. ඒකයි අපට ආඩම්බර. ගායකයෙක් ඉන්නවා පැරණිම ගායකයෙක්. එයත් රත්නපුරේ ගොඩකවැල. ඒ වගේම සංගීත කණ්ඩායම ගත්තත් ඇඹිලිපිටිය අපේ දිස්ත්‍රික්කේ. ඒ වගේම නර්තන කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලොත් අපේ මේ හැම කෙනෙක්ම රත්නපුරේ ඔරිජිනල් බඩු ටිකක් තමයි අද මේ වේදිකාවේ ඉන්නේ. ඒ වගේම වීඩියෝ සෙන්ටර් අපේ අධිපතිතුමන්ලා ඉන්නවා ඇවිල්ලා ඔය බස් වල එහෙම ගහගෙන යනකොට බලන්න. අපූර්ව වැඩ දාලා තියෙන්නේ මේගොල්ලෝ. අපූර්ව වැඩ දාලා තියෙනවා බස් එකේ. අපි බලනකොට සමහර අය කාර් එක යනවා එළවර එක්කෙනා බිම. ඒ වගේ නියම වැඩ රියල් වැඩ කරන වීඩියෝ ටීම් එකක් තමයි අද දවසේ ඇවිල්ලා තියෙන්නේ. ආදරේ ඔබට. බුදුම ආදරයක් තියෙන්නේ. ඔයගොල්ලෝ එනවා කිව්වහම මම මොකක්ද කිව්වද නැහැ. ඔයගොල්ලෝ එනවා. ඉතින් අපේ වැඩසටහන හරිම ලස්සනයි දැන්. අංග සම්පූර්ණයි. කිසිම අඩුවක් පාඩුවක් මොනවක් වන්නේ නැහැ. මේගොල්ලන්ගේ ඉතින් වීඩියෝ එහෙම කරගන්න ඕන නම් මෙන්න අද ඇවිල්ලා ඉන්නවා බඩු කැල් ටික උඩ නැගලා බිම නැගලා ඔක්කොම මේ ටෙලිෆෝන් අංකයක් එහෙම ඉල්ල ගන්න ඉතින්. හොඳ ඇත්තටම හොඳයි. සුපිරි වැඩෝ. ඒ වගේ සංගීත කණ්ඩායමක් ගත්තත් ඒත් එහෙමයි. නිවේදන ශිල්පියා ගත්තත් ඒත් එහෙමයි. අපි කැඳවර තව පොඩ්ඩකින්. රයිට් එහෙමනම් හොඳයි. දැන් ඔන්න අපේ සංගීත කණ්ඩායම එනවා ළඟ එනවා. ආපු ගමන් අපි වැඩේ පටන් ගන්නවා වේල පහින්ම අවසන් කරලා ඉවරලා ඔයගොල්ලන් නිවස් වලට යන. හැබැයි කොට කෙවල වල ස්ථානාධිපතිතුමා පුංචි පණිවිඩයක් කිව්වා. ඒකත් කියන්න ඕනේ. ඔබ සංගීතේ නරඹන්න. අන් කවර කෙනෙකුටවත් කරදර කිරිහැරයක් නොවන සේ පරිද්දෙන්
තම තමන්ගේ ආරක්ෂාව තම තමන් සපයා ගන්න. ඒ වගේම කලගෝට්ටි වලට යන්න එපා. ගහ ගැනීම සිදු කරන්න එපා. සාමය සුරක්ෂිත කරන අපේ මහත්තුරු ගොඩාක් අද මේ අවස්ථාවට ඇවිල්ලා ඉන්නවා. ඔබ ආරක්ෂා කරන්න. එසා වචන කුදු තවත් එකෙකුගේ හිත රිදෙන්නට ඔබ හැසිරෙන්නට එපා කියන එක අපි කියනවා. ඒ ප්‍රින්ස් ක්‍රීඩා සමාජයේ ඉල්ලීමක්. ඒ වගේම ගොඩකැල පොලිස් ස්ථානාධිපතිතුමාගේ ඉල්ලීමක් කරනවා. ඔබ හොඳින් සාමය ආරක්ෂා කරගෙන මේ සංගීත ප්‍රසංගයේ රස විඳින්නේ කියලා අපේ ගොඩකැල පොලිස් ස්ථානාධිපතිතුමා පුංචි මතක් කිරීමක් කරන්න කිව්වා. ඉතින් ඒකත් කරමින් අපි එතුමා කිව්වා වගේම වෙලාවට කලාවට අපේ වැඩසටහන නවත්තන්නටත් අපි බලාපොරොත්තු වෙනවා. දැන් හොඳයි එහෙමනම් අපිට තිබෙන්නේ දැන් වැඩේ ආරම්භ කරන්න. වැඩේ ආරම්භ කරන අපේ සංගීත කණ්ඩායම ආපු විගසම අපි වැඩේ ආරම්භ කිරීමට කටයුතු සූදානම් කරනවා. දෑබර හිතවතුනි, මේ දිවි තිබෙන දැවැන්ත වේදිකාවේ සිට ඔබ සියලු දෙනාටම මම ආයුබෝවන් වාසනාවන් කියා සුබ ප්‍රාර්ථනා කරනවා. මුලින්ම අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකා ද්වීපයට වැඩම කරලා උතුම් ශ්‍රී සම්බුද්ධ ශාසනය මේ ශ්‍රී ලක පිහිට වූ ඒ අතු උතුම් පොහෝ දිනය පොසොන්පුර පසළොස්වක පොහෝ දිනය පොසොන්පුර පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් ඉතාමත්ම ආඩම්බරයෙන් සාඩම්බරයෙන් දෙවන වරට ප්‍රින්ස් ක්‍රීඩා සමාජය සහ යෞවන සමාජය ඉදිරිපත් කරන සංවිධානය කරන මේ පොසොන් කලාපයේ අවසාන දිනේ අති දැවැන්ත සංගීත ප්‍රසංග වේදිකාවේ සිට ඉතාමත්ම මනරම් විචිත්‍රවත් ආදරණීය සංගීත ප්‍රසංගයක් බෙදා හදා දෙන්නයි අප සූදානම් වන්නේ. වේදිකාවේ ඉඳන් බලද්දී අපට පේනවා ඉතාමත්ම විශාල පිරිසක් මේ ස්ථානයේ පැමිණ සිටිනවා මේ සංගීත ප්‍රසංගය ආරම්භ කරන්න. ඉල්ලා සිටිනවා මුලින්ම මේ ලස්සන වැඩේ ප්‍රථම වරට ගමට රැගෙන ආපු ඔබේ ආදරණීය කොල්ලෝ ටිකට ප්‍රින්ස් කොල්ලෝ ටිකට හොඳත් පොළසන්නාදයක් සියලු දෙනාම මදි මේ වේදිකාව ඉස්සරහා බලද්දී එක හිස් ගොඩක් අහස නින්නාද වෙන්න පොළව දෙදුරුම් කන්න හොඳ අප්පුඩියක් ඔක්කොම හයියෙන් ප්‍රින්ස් කොල්ලන්ට බොහොම ස්තුතියි. දයාබර හිතවතුනි, ගමේ වැඩේ මේ වගේ වැඩක් කරන එක ලේසි නෑ. මීට කලින් අපි අර ගාමිණී මහත්තයා කිව්වා වගේ අපේ අනුග්‍රහක බෞතුන් හොයාගෙන ඔවුන් ළඟට ගිහිල්ලා මේ වගේ අති සාර්ථක දැවැන්ත ප්‍රසංගයක් කරන එක ලේසි පහසු කාර්යයක් නෙවෙයි. ඒ බාහිර දූර වගකීම ගම වෙනුවෙන් කරටගත්තු අපේ ආදරණීය ප්‍රින්ස් ආදරණීය යෞවන සමාජයේ සහ ක්‍රීඩා සමාජයේ ඒ සියලු දෙනාටම අප ප්‍රසංග වේදිකාව සිට අපේ හිස්සනවා අපේ ආචාර්ය ස්තුතිය පුද කර සිටිනවා ඔබ සියලු දෙනාටම. දයාබර හිතවතුනි, පොසොන්පුර පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් දෙවන වරට පල්ලි කුඹර එවැගේම ගල්කුළුගොඩ ප්‍රින්ස් ක්‍රීඩා සමාජය සහ යෞවන සමාජය සංවිධානය කරන ප්‍රින්ස් සංවිධානය කරන මේ පොසොන් කලාපයේ අවසාන දිනය සංගීත ප්‍රසංගය අපි සූදානම් වෙනවා ඉතාමත්ම ස්වල්ප මොහොතකින් ආරම්භ කරන්න. අද දෙවෙනි ඉතාමත්ම දක්ෂ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් සූදානමින් සිටිනවා. දයාබර නොඩාවරණි මහතුරුනි, හෙට පහන් වන තුරු ඔබට ඉතාමත්ම ලස්සනට මියුරු සංගීතයේ රසය ආස්වාදයේ බෙදා හදා දෙන්න. ඒ වගේමයි අද ලංකාවේ ඉතාමත්ම ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් වරින් වර මේ වේදිකාවට ගොඩ වේවි ඔබ වෙනුවෙන් ගීත ගායනා කරන්න. ඉතින් ප්‍රින්ස් ක්‍රීඩා සමාජය සහ යෞවන සමාජය මේ දැවැන්ත කටයුත්ත මේ වේදිකාවට ගෙන එද්දී ඔවුන්ට අනුග්‍රහකත්වය ලබා දුන්නු අනුග්‍රහක බෞතුන් පිළිබඳව අපිට කතා නොකරම බෑ. අපි විශේෂයෙන්ම ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් සිහිපත් කරනවා DH නිමල් මුතුකුමාරන මහත්මයා. එවැගේම ACW අධිපති අජිත් කුමාර මහත්මයා. එවැගේම සැනවින් හොටෙල් අධිපති MG චමින්ද ජයනාත් මහත්මයා. මදුශංක ඩිස්ට්‍රිබියුටර්ස් අධිපති කසුන් මහත්මයා. එවැගේම පෙරමුණ ස්පයිසි සෙන්ටර් අධිපති නුවන් අනුෂ මහත්මයා. මාතර ට්‍රේඩර්ස් අධිපතිතුමන්. එවැගේම සනස බැංකු කළමනාකාර නෙළුම් ශාන්ත මහත්මයා. එවැගේම ව්‍යාපාරික චන්දන නුවන් කුමාර මහත්මයා. එවැගේම රුවන්පුර ස්ටෝර්ස් අධිපති චමින්ද රුවන් කුමාර මහත්මයා. එවැගේම ශෛනී
ඇස්ට්‍රෝස් ගාමිණී විජේරත්න මහත්මයා, එවැගේම ශනීරෝ මෝටර්ස් සුබුන් මහත්මයා, අනන්‍යා ෆුඩ් සනත් කුමාර මහත්මයා, එවැගේම ව්‍යාපාරික HAS ගුණරත්න මහත්මයා, චන්දන සමූහ ව්‍යාපාරය අධිපති චමින්ද වීරසූරිය මහත්මයා, එවැගේම JMS ව්‍යාපාරික අධිපති රෝහණ සරච්චන්ද්‍ර මහත්මයා, එවැගේම ඕවින් රිච් හෝටලේ අධිපති සරත් බෝපිටිය මහත්මයා, එවැගේම MTI ව්‍යාපාරික එහි අධිපති සිසිර මලවාරච්චි මහත්මයා, එවැගේම සමාජ ක්‍රියාකාරී RMV අජිත් මහත්මයා, එවැගේම ව්‍යාපාරික දිලීප තාරුක මහත්මයා, එවැගේම සේන මල්ශාලා අධිපති සේන මහත්මයා, රංජිත් ෆර්නිචර්ස් අධිපති රංජිත් ප්‍රේමතිලක මහත්මයා, ඉතාලි රටේ රැකියාවේ නියුතු නෙල්කා මහත්මිය නියෝජනය කරමින් ඇගේ පියා ආර් සිරිසේන මහත්මයා, එවැගේම ව්‍යාපාරික චින්තක දිනේෂ් මහත්මයා, ඉෂාන් මැණික් අධිපති ඉෂාන් මහේෂ් මහත්මයා, අපේ ආදරණීය ආටා මල්ලි, එවැගේම මිහිරු පූජා භාණ්ඩ අධිපතිනි සඳරේකා මහත්මිය, ගොඩකවැල ප්‍රාදේශීය සභා මන්ත්‍රී වෙළඳ ව්‍යාපාරික ටී ප්‍රියතිලක මහත්මයා, එවැගේම ගීතානී ජුවලර්ස් අධිපති රෝහිත මහත්මයා, හිටපු ප්‍රාදේශ සභා මන්ත්‍රී ප්‍රියන්ත බණ්ඩාරමැතිතුමා, හිටපු ප්‍රාදේශ සභාවේ සභාපතිතුමා, එවැගේම ප්‍රේමරත්න මල්ශාලාවේ අධිපතිතුමා, වෙළඳ ව්‍යාපාරික සමරකෝන් මහත්මයා, ඡායාරූප ශිල්පී ලක්ෂාන් තිලකරත්න මහත්මයා, වෙළඳ ව්‍යාපාරික සුමුදු මහත්මයා, චෙලෝ ඩේලි ප්‍රොඩක්ෂන් අධිපතිතුමන්, කමර්ෂල් ක්‍රෙඩිට් නියෝජනය කරමින් පැමිණි නියෝජිත මහත්මයා, වගේම ප්‍රින්ස් රණවිරු එකමුතු නියෝජනය කරමින් සේනාරත්න මහත්මයා, ඒ වගේම ඉසුරු ලර්නර්ස් පල්ලෙබැද්ද අපේ ආදරණීය සහෝදරයා ඉසුරු සහෝදරයා, ඒ වගේම අයිදායබර හිතමුතුනි මේ සඳහා සාදර අනුග්‍රහකත්වය ලබා දෙනවා තවත් රංජිත් විජේරත්න මහත්මයා, දර්ශන කපුගේ ඇතුළු සියලුම ඒ ආදරණීය සමාජිකයන් යුද හමුදාවේ, ඒ වගේම සෙනුක් හાર્ඩ්වෙයාර් අධිපති සුමිත් මහත්මයා, ව්‍යාපාරික ගාමිණී සරත් කුමාර මහත්මයා, ඒ වගේම FX Computers අධිපතිතුමන්, ව්‍යාපාරික DH ලක්මාල් මහත්මයා, ව්යාපාරික විමලාවති මහත්මිය, ව්යාපාරික සෙනරත් මහත්මයා, විශ්‍රාමික යුද හමුදා නිලධාරී උපාලි කුලතුංග මහත්මයා, පොදු ජන එක්සත් පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් සංවිධායක ජයලත් ප්‍රියන්ත මහත්මයා, ව්‍යාපාරික නන්දන රුවන් මහත්මයා, ව්‍යාපාරික නිශාන්ත මහත්මයා, ව්‍යාපාරික රුවන් චන්දිම මහත්මයා, වගේම පීපල්ස් ලීසෙන් අලෙවි නියෝජිත අපේ ප්‍රවීන් තරුෂ මහත්මයා, වගේම ප්‍රින්ස් ක්‍රීඩා සමාජය හා යවුන සමාජයේ සමාජික කපිල මහත්මයා, භාණ්ඩාගාරික දිල්ෂාන් මහත්මයා, සභාපති නිබුන් මහත්මයා, ලේකම් ගයත්‍රී මහත්මිය, එවැගේම ලෝචන සංජු රේෂාන් දමිත් රාම්බිඳු, එවැගේම ගයානි කාංචනා, ඒ සියලු දෙනා, එවැගේම අනුශාසක මණ්ඩලය පාඨශාලාචාර්ය චින්තා මහත්මිය, වසන්ත මහත්මයා, MV තිලකරත්න මහත්මයා, PW A ජයසිංහ මහත්මයා, H තිලකරත්න මහත්මයා, සමාජ සේවා නිලධාරී කපිල මහත්මයා, වඩු කාර්මික ශිල්පී සංජීව මහත්මයා, විදුලි කාර්මික විජේරත්න මහත්මයා, වගේම රෝහල් සේවයේ නියුතු ලක්ෂ්මන් කරුණාතිලක මහත්මයා, ප්‍රසන්න ස්ටයිල් අධිපති ශාමින්ද මහත්මයා, මේ සියලු දෙනා ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් මතක් කරනවා. ඒ වගේමයි අපි ඉතාමත්ම ඕනෑකමින් ගෞරවයෙන් සිහිපත් කරනවා, අපේ ස්තුතිය පුද කරනවා, අපේ මේ දැවැන්ත කටයුත්ත සංවිධානය කරන්න ඒ බර කරටගත්තු ප්‍රින්ස් වෙනුවෙන් ඒ බර කරටගත්තු DH මෙවන් අනෝජ් අපේ ආදරණීය සහෝදරයා. දයාබර හිතවතුනි, මං අති විශාල ලයිස්තුවක් කොළ දෙකක් මේ කිව්වා. මේ සියලු දෙනාගේ ලැබුණු නොමසුරු දායකත්වය, ඒ සියලු දෙනා නිර්ලෝභීව තමන් උපයාගත් ධනය, තමන් උපයාගත් ඒ ධනය ඔබ වෙනුවෙන් මේ සතුරු වෙනුවෙන් පරිත්‍යාග කරපු නිසායි අද ඔබේ ගමේ මේ දැවැන්ත සංගීත ප්‍රසංග වේදිකාවේ ඉදිවී තිබෙන්නේ. ඉතින් මගේ දෙවනි අප්පුඩිය ඉල්ලන්නේ අන්නේ ආදරණීය අනුග්‍රහක බෞතුන් වෙනුවෙන් අපි ඔක්කොම ඉතාමත්ම ගෞරවයෙන් ඔවුන්ට අපගේ ස්තුතිය පුද කරන්න හොඳත් පොළ සන්නාදයක් සියලු දෙනාම හයියෙන් ඔවුන්ගේ හයිය ශක්තිය නිසායි ප්‍රින්ස් ක්‍රීඩා සමාජයට, යෞවන සමාජයට මේ දැවැන්ත ප්‍රසංගය ඔබේ ගමට ගෙනෙන්න අවස්ථාව උදා වුණේ. දයාබර හිතවතුනි, එහෙනම් සංගීත ප්‍රසංගය ආරම්භ කරන්න මත්තෙන් අපි සූදානම් වනවා පූජා නර්තනය ඔබට ඉදිරිපත් කරන්න මේ ප්‍රසංග වේදිකාවට. හොඳයි, අද පූජා නර්තනය ඉදිරිපත් කරන්න අද අපේ ප්‍රදේශයෙන් බිහිවුණු ඉතාමත්ම දක්ෂ නර්තන කණ්ඩායමක් සූදානමින් සිටිනවා. ඉතින් හොඳත් පොළ සන්නාදයකින් අපි ආරාධනා කරමු සරස්වතිය
වේදිකාවට රැගෙනමින් පූජා නර්තනය මුලින්ම ඉදිරිපත් කරමින් ප්‍රසංග වේදිකාවට නව මූණුවරක් සහ ආරම්භයක් ලබා දෙන්නට ඒ ආදරණීය නර්තන කණ්ඩායම මෙන්න ඇරයුම ඔබ අත්වල සන්නාදයෙන් සස්ත්‍රිකා රංග කලායතනය නාථ දෙවි සුරින්දා බුදු බව පතා ඉන්දා ඔබගේ ගුණ කන්දා මෙන්න මම ඔබේ දෙපා වැන්දා කුසිත පුර භවනෙලා වැඩලා දෙවිඳු සැනකින් දුන්න පුද පිළිගනිමින් දෙනු මැනා සෙත නාථ සුරින්දුන් नाथ श्री सर्वमंगल्यं यथा देवेन संयुतं सुगंध दीप दूतेन नाथ स्वामी नमो ගමේ ආදරණීය රංගායතනය සස්ත්‍රිකා රංගායතනයේ ආදරණීය බාලිකාවියන් සරස්වතිය වේදිකාවට රැගෙනමින් මේ ආදරණීය ප්‍රසංගයට ආරම්භය සටහන් කළා. අපේ ගමේ ආදරණීය නර්තන කණ්ඩායමට හොඳත් පුඩියක් සියලු දෙනාම හයියෙන් සියලු දෙනා බොහොම ස්තුතියි. ඉතින් ළමද හිතවතුනි තවත් අඩුවාඩීකා ප්‍රකාශ නොකොට ඔබේ ආදරණීය ප්‍රසංගයට ආරම්භය සටහන් කරන්නයි සූදානම්ින් සිටින්නේ. ගස්ගල් වැඳගෙන සිටපු ජාතියක් පොසොන් පොහොය දිනේදී දයාබර හිතවතුනි මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කොට ශ්‍රේෂ්ඨ ජාතියක් බවට පරිවර්තනය කළා. එදා මිස්සක පව්වේදී අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකා ද්වීපයේ එවකට රජ කළ තිස්ස නිරිඳා ප්‍රමුඛ මුළු මහත් ලක්වාසී සියලු දෙනාම ශ්‍රී සම්බුද්ධ ශාසනයේ පිහිටවා
ජාතියක් හැටියට අපේ ජාතිය ඉහළටම ඔසවා තබන්නට ඒ අවශ්‍ය කටයුතු සම්පාදනය කළා. එදා සිට අද දක්වා ඊ타මත්ම උතුම් ජාතියක් විදිහට බෞද්ධ ආගමේ ආభాෂය ඇතිව අප අද ජීවත් වෙනවා. ඉතින් ඒ කාරණාව සිහිපත් කිරීම සඳහායි පොසොන්පුර පසළොස්වක පොහෝ දිනයේ වෙනුවෙනුයි මේ දැවැන්ත පොසොන් කලාපය ඔබේ ගමට ප්‍රින්ස් ක්‍රීඩා සමාජය සහ යෞවන සමාජය රැගෙන ආවේ. එහි දෙවන වරටයි මේ පොසොන් කලාපය ඔබේ ගමට රැගෙන ආවේ. මේ ප්‍රථම වරටයි මේ දැවැන්ත ප්‍රසංග වේදිකාව ඔබ වෙත නිර්මාණය කරන්නේ ප්‍රින්ස් ක්‍රීඩා සමාජය. එසේනම් අපි සූදානම් වනවා ඔබේ ප්‍රසංගය ආරම්භ කරන්න. ඊට පෙර ඉතාමත්ම ගෞරවයෙන් සිහිපත් කළ යුතු කාරණාවක් තිබෙනවා. අපි ඉතාමත්ම ගෞරවයෙන් සිහිපත් කරනවා ප්‍රාදේශීය සභා මන්ත්‍රී පොල්කොල්ඩුවේ රාලහාමි, අපේ ධර්මසිරි මැතිතුමා, එවැගේම ප්‍රාදේශීය සභා මන්ත්‍රී මහිපාල මහත්මයා අපි ඉතාමත්ම ගෞරවයෙන් ඕනෑකමින් සිහිපත් කරනවා. දයබර හිතවතුනි, අද මේ ආදරණීය සංගීත ප්‍රසංගය රසවත් කරන්න මේ ප්‍රසංග වේදිකාවේ සිට ඔබ වෙනුවෙන් ගීත ගායනා කරනවා ඉන්දික ප්‍රසාද්, චතු දිල්හාරා, රසික චන්දන, එවැගේම සුජීව හර්ෂණ, රුක්ෂි, නිමන්ත විරාජ් ඇතුළු ඔබේ ආදරණීය ගායක ගායිකාවන් රැසක්. එවැගේම අද මේ දැවැන්ත සංගීත ප්‍රසංගය ඉතාමත්ම ලස්සනට ශ්‍රව්‍ය දෘශ්‍ය සජීවීකරණය වීඩියෝ පටිගත කිරීම කරනවා අම්බලන්තොට ශාස්ත්‍රීය වීඩියෝ ටීම් ආයතනය. ඉතින් මේ සියලු දෙනා එකතු වෙලා හරි ලස්සන සංගීත ප්‍රසංගයක් අද රැය පුරා ඔබට ලබා දෙවි. එසේනම් අපි ආරාධනා කරනවා ඔබ ආදරණීය සංගීත කණ්ඩායමට මේ වේදිකාවට ප්‍රවිෂ්ඨ වන්නට. ශ්‍රී ලංකීය ප්‍රසංග වේදිකාව තුල ඉතාමත්ම කෙටි කාලයක් තුල ජනප්‍රියත්වයේ හිණි පෙත්තර ළඟා වුණු ඒ ආදරණීය සංගීත කණ්ඩායම අද රසික හදවත ඇද බැඳ වැළඳගෙන අවසන්. දයාබර හිතවතුනේ, විශේෂයෙන්ම ඓතිහාසික රත්නපුරයෙන් ඇඹිලිපිටියෙන් ශ්‍රී ලංකීය ප්‍රසංග වේදිකාවට අවතීර්ණ වෙලා අද කරදිය වලල්ලෙන් එහා දේශ දේශාන්තරයන්හි ශ්‍රී ලංකාවේ නම සංගීත විජිතයේ සටහන් කළ ඒ ආදරණීය සංගීත කණ්ඩායම සූදානම් ඔබේ සංගීත ප්‍රසංගයට ආරම්භය සටහන් කරන්න. ඉතින් ආරාධනා කරනවා ඉතාමත්ම ගෞරවයෙන් අද ශ්‍රී ලාංකීය සංගීත ප්‍රසංග වේදිකාව එක රේන් දිග්විජය කොට ජයගත් ඒ ආදරණීය සංගීත කණ්ඩායමට ඔබේ සංගීත ප්‍රසංගය ආරම්භ කරන්න. Once in lifetime ඇරයුම ප්‍රසංගය ආරම්භ කරන්න ඔබේ හදබැඳි ආදරණීය සංගීත කණ්ඩායම ඇමිලිපිටිය ඩිලයිටඩ්.
වාහනයෙන් සක්වල සැරිසරන දෙවිදු හොත් නගා වැඳ පල්ලා සුබාදහමේ අපේ දෙවිදු හොත් නගා වැඳ පල්ලා සුබාදහමේ අපේ දෙවිදු අරුහරා 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 කතරගමට අපි යන්නේ දෙයයන් වැද සැනසෙන්නයි දෙවියන්ගෙන් ඉල්ලන්නේ දරුවන් අපේ රැක දෙන්නයි ඊ කුරගන් තල මෙනේරි මහ පොළොවේ පූදින්නයි දෙවියන්ට දුන් දරුවන් බඩගින්නේ නොහඬන්නයි අරුහරා 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 हरोहरा गोविंदा कुलगोत्त सजाएंगे දින දල්වාගිනි දැල්ලි ප්‍රේමගිනි අවුලන්නයි හිතේ කමතේ පෙතේ මතින් ලොයේ මදුක් දුරු එන්නයි සුරිඳුනේ මෙතේ බලන් සබාදහම සුරාකින්නයි අරුහරා 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 මනිකගේ පෙන්සන ආරණ්‍යවලට වඩින දෙවිදු සතහට සිත සලසා කැබිලෙත්තට වඩින දෙවිදු නිරාපිත වාහනයෙන් සක්වල සැරිසරන දෙවිදු හොත් නගා වැඳ පල්ලා සුබාදහමේ අපේ දෙවිදු හොත් නගා වැඳ පල්ලා සුබාදහමේ අපේ දෙවිදු අරුහරා 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 දබර හිතවතුනේ අන්න එහෙම ඇඹිලිපිටිය ඩිලයිටඩ් ස්වර සප්තකය ස්පර්ශ කරමින් සිය ප්‍රසංග ආරම්භය සටහන් කළා. ඇඹිලිපිටිය ඩිලයිටඩ් අපේ ආදරණීය සංගීත කණ්ඩායම ඓතිහාසික රත්නපුරෙන් සංගීත විජිතය ජයග්‍රහණය කරපු සංගීත කණ්ඩායම රත්නපුරේ අපිට අභිමානයක් එක් කරමින් සංගීත ලෝකයට ප්‍රවිෂ්ඨ වුණු අපේ ආදරණීය සංගීත කණ්ඩායම ඔක්කොම එක්ක හොඳ අපුඩියක් ඇඹිලිපිටිය ඩිලයිටඩ් සංගීත කණ්ඩායමට බොහොම ස්තුතියි. එහෙනම් අපි වැඩි කතා කරන්නේ නැතුව ඇඹිලිපිටිය ඩිලයිටඩ් එක්ක මේ සංගීත චාරිකාව යන දෙස් විදේශ සංගීත චාරිකාව යන ආදරණීය සහෝදරයා ආදරණීය ගාන ශිල්පියා අපිත් එක්ක ඉන්නවා හර්ෂ කතා කරයි මෙතෙන් සිට ඔබට ඩිලයිටඩ් වෙනුවෙන් ඔක්කොම හයියෙන් අපුඩියක් හර්ෂට ආශ්මහා පල්ලේ කුඹුර
රයිට් බොහොම ස්තුතියි. අපි බලන්න අපේ සහෝදරවරු ගොඩක් ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ලස්සන සුන්දර වැඩක්. ඉතින් අපි දිනේෂ් ලියන ගුණවර්ධන ආදරෙන් ස්තුතියි ඔබතුමාට. ඉතින් ඒ වගේම අපි දයාතිස්ස ලියන ගුණවර්ධන ආදරෙන් මතක් වෙනවා. ඉතින් මෙයාගේ ආදරණීය පියාණන්. ඉතින් අපි ගොඩක් ළඟින් අයසුරු කරන ප්‍රසංගවලදී නිතරම හමු වෙන ආදරණීය චරිත තමයි මේ ඉන්නේ. බොහොම ස්තුතියි. දෙන්නක පොණියක් විසිල් එකක් අපේ දිනේෂ් ලියන ගුණවර්ධන හැමෝම. රයිට් බොහොම ස්තුතියි මේ ලස්සන වැඩේ ගෙන අපි ප්‍රින්ස් ස්පෝර්ට් ක්ලබ් එක ආදරෙන් මතක් කරනවා. ඉතින් මේ ස්පෝර්ට් ක්ලබ් එකත් එක්ක ඉතින් එයාලගේ මහන්සිය තමයි මේ ලස්සන වැඩේ ගෙන අති දැවැන්ත ප්‍රසංගයක් කියනවා කියන්නේ නොමිලේ. ඒක ලොකු දෙයක්. ඉතින් හරි අමාරු කාලයක්. ඉතින් ඒ දෙකම එයාලා ක්‍රීඩා කරනවා. මම දන්නවා ගමෙන් ගමට නගරෙන් නගරට ගිහිල්ලා ක්‍රිකට් ප්ලේ කරනවා. ඉතින් ඒ දේවල් එක්ක ඒ දේවල් වෙන මුදල් ඒ වගේම මේ ඇඩ්වර්ටයිස්මන්ට් වලින් ලබාගත්තු මුදල් ඒ වගේම ගමේ සියලුම දෙනාගේ ආදරයත් එක්ක තමයි මේ ලස්සන වැඩේ ගේන්නේ. ඉතින් සංවිධායක මණ්ඩලයටත් අත්පොඩියක් විසිල් එකක් සාධ්‍යයක් දෙමු නේද? මේ වගේ කොල්ලෝ ටිකක් හරිම වටිනවා ගමකට ආදරෙන් ඒ ගැනත් කියන. ඉතින් ඒ වගේම කොපි කළ හැක සම කළ නොහැක වීඩියෝ ටීම් එකේ ඉන්නවා. ශාසික වීඩියෝ ටීම් එක අපේ ශාසි ඇතුළු සෙට් එකමත් අද දවසේ ඔයගොල්ලන් දෙක එකතුලා ඉන්නවා. ඒ හරහා ගොඩක් දෙනෙක් අද මේ ප්‍රසංගේ බලාගෙන ඉන්නවා. ඒ ගැනත් ආදරේ සිහිපත් කරන ගමන් අපේ ගොඩකවැල පොලිසියේ ස්ථානාධිපතිතුමන් ඇතුළු සියලු නිලධාරීන්ට මේ වෙලාවේ සුදුසු අදින වගේම සම්බන්ධීකරණයෙන් අපි මෙවන් ඒ වගේම ප්‍රවීණ ආදරින් මතක් කරලා මේ හැමෝටමත් විසිල් එකක් අත්පොඩියක් දෙන්න පුළුවන්ද? රයිට් බොහොම ස්තුතියි. මෙන්න සංගීත කණ්ඩායමේ ඔයගොල්ලන්ගේ ආදරණීය කලාකරුව හදවත නිවන අපේ ස්වරය එයාගේම සුන්දර ගීතය අපි ගායනා කරන්න හිතුව ඔයගොල්ලෝ විදිහට. මෙන්න ගායනවා සමන් නින්දික ඔයාලට. පල්ලේක මුර පොඩි සංදයක් දෙමුද? රයිට් නියමයි බොහොම ස්තුතියි. රයිට්
පොඩ්ඩක් ඩාන්ස් කරන්න කැමති අපි කොල්ලෝ කෙල්ලෝ හැමදෙනාම වෙනුවෙන් අපි තෝරගන්නවා මේ දවස්වල ගොඩාක් දෙනෙක් ආස කරන සින්දු ටිකක්. මෙන්න ඩාන්ස් කරමු මල්ලි. අපි දෙනවා මෙහෙම. Tu sale, tu sembra che mi sei venuta. Ma che langata ganna marangado mata gituda. Ecco pela vina, atanita me una. Iko tale to padala hitte toni sono adomenica. Ma che rosso malaco che kelle, ape adore da ini dalle, kawa asana pino ni dalle. Oye kirli ma che me pucci cadale. Kamu kulo sala, oye como la papa. Marangata vera, ina to kata koni hina vera. Kamu kulo sala, oye como la papa. Marangata vera, ina to kata koni hina vera. Yeah. Aguru hadoro tomang kadore naga pato indinno ko akono ya boru pala nange paragini kato pada godak mada adore aguru hadoro tomang kadore naga pato indinno ko akono ya boru pala nange paragini aguru so malak wage kelle ape adore dani dalle tawa asana pino ni dalle oye kirni mage me puchi kadale tambe ramu kulo sala witteke oye komala papa malaga to vera inno to kato koni hina vera tambe kulo sala wa komala papa maranga to bela ito to kata koning hina bela habibi 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 pamara mira se ragno malak swarupe guru la pehera sumatan pat pehre Habibi, Habibi, Assalamualaikum, oh baby, baby, selepas alaikum, Habibi, Habibi, Assalamualaikum, oh baby, baby, selepas alaikum, Habibi. Dia, mana malam kemudian, malam telah putusina, tak ulang ketik.
kata sapa single dan mereka sele macam banda berkata kagak pani wani terli abi bajar ke dan no jalbi kagak pani wani terli abi bajar ke dan full chaterbi සදේ නියමයි බොහොම ස්තුතියි මේකේ සද්දෙට කොහෙද භූත ගුහාවේ භූතයෝ ටික ඔක්කොම එළියට බහලා ඉන්නවා ඔව් භූතයෝත් කන්ෆියුස් වෙන වැඩ තමයි ශාසික වීඩියෝ ටීම් එක කරන්නේ එයාලත් බය වෙලා හැංගුණා රයිට් දෙන්න මල්ලියේ සද්දේ විසිල් එක අත්පොඩිය රයිට් ඔයාලා මේ දවස්වල ගොඩක් දෙනෙක් ආදරය කරන ලංකාවේ හදවතේ ගායන ශිල්පියාගේ සුන්දර ගීත එකතුවක් අපි ගායනා කරන්න හේතුව ඔයගොල්ලෝ වෙනුවෙන් ඉතින් මේ වැඩේට හරියන අපේ ආදරේ කලාකරුවා ඉන්නවා සමන් ඉන්දික අද ඔයාලට ගායන්න මතකයද මේ දුක් දෙන්නේ අපි කෙරූ ආදරේ අමතකද මා ළඟ වුණා තනිකමින් දිනේ ඇස් වැහෙන මොහොතක් පාසා නුඹ ඉන්නවා හිතේ යලි එන්න හැකි නම් ඉක්මනින් දවසක් මට ඉස්සර වාගේ ඔබ ළඟ ඉන්නට ඉඩ දෙන්න තව එක දවසක් හදවත මාගේ සුවඳින් ඔබගේ සරසන්න එක දවසක් මට ඉස්සර වාගේ ඔබ ළඟ ඉන්නට ඉඩ දෙන්න ඔබවම විතරයි ඒ හින්දා සමුගන්න දුකයි නැති මොළොරෑ ඔබ ගැන සිහි කඳුල දෙසලුවේ මම දුකටයි කඳුලලි සලුවේ මම දුකටයි එක දවසක් මට ඉස්සර වාගේ ඔබ ළඟ ඉන්නට ඉඩ දෙන්න